දිය ලැබු කණ එක. ගස් ලැබුකට වෑංජනයක් කණ එක. කටුව නොදකට වෑංජනයක් කණ එක. කැරන් කොකු බර කොකු කණ එක. දියමෙනේ එළිය. කළු කම්මේ එළිය. ඊළඟට ජපන් බටු කොළ. මැල්ල කොළ. ඊළඟට තෙඹු කොළ, පොවක්ක කොළ. කැබෙල්ල ගලු සම්පූර්ණය. මේ වගේ දේවල් කනකොට අනික විශේෂයෙන්ම එරබුදු කොළ කියනවා. මේවා කනවා නම් කවදාවත් ඔයාලට සුගර් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසි ලෙඩක් හැදෙන්නේ නැහැ. දැන් අපිට ආහාරය අපේ රටේ තියෙන ආහාරය හැදලා තියෙන්නේ මේ ශරීරයට එන සියලු ලෙඩ වර්ග නැති වෙන විදිහට. ඒ කියන්නේ ඒකට තමයි මේ ආහාර වලින් ඒ සියලු දේ කවර් වෙන්නේ. ඉතින් ඒක නිසා මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ නැහනේ. වැඩිපුරම කන්නේ ලීස්, ගෝවා, මෑකරල්, ඊට අමතරව මොනවද මේ ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ඊළඟට ෆ්ලේවර්ස් වර්ග ඒවා කන්නේ. ඕවෙන් තමයි සීනි මට්ටම වැඩි වෙන්නේ. අනික විශේෂයෙන්ම පිටි සීනි කියන්නේ හොඳම නැති දෙයක්. ඒ කියන්නේ අධි පිළිකාකාරයි. ඒක නිසා පුළුවන් තරම් මේ පිටි සීනි කියන නවත්තන්න. ඒකේ හරියට සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒක අර ඒක හින්දා තමයි සුගර් වැඩි කරනවා. වගේ ඉමුනිටි වැඩි කරන්න පුළුවන් තරම් පුළුවන් බවට බොන්න. පොල් වතුර බොන්න. හරිද? වැඩි වයසක් නැහැ 30 ගානක් නේ. ඒක වයසක් නේ. ඒක ඔය ඉතර. ටික මොකද ගන්නෑ. මේ සෙමේ වල වේටි කරගන්න වෙලාව.